මේ කනේ සෙම කියන රෝගී තත්වය ඔබ නොසලකා හැරලාද? කනේ සෙම කියලා රෝගී තත්වයක් තිබෙනවයි කියලා ඔබ දන්නවද? මොකක්ද මේ කනේ සෙම? නැත්නම් ඔටයිටිස් මීඩියා, acute otitis media කියන රෝගී තත්වය. එතකොට මේ ඔටයිටිස් මීඩියා කියන රෝගී තත්වය ඇති වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරමු. මේ ඔටයිටිස් මීඩියා නැත්නම් මැද කනේ සෙම එකතු වීම කියන රෝගී තත්වය ඇති වෙන්නේ නිතර සෙම රෝග හැදෙන පුද්ගලයින්ට. නිතර ඔබටත් නිතර හෙම්බිරිස්සා තත්වය, සෙම් ප්‍රතිශ්‍යා තත්වය හැදෙනවාද? නිතර උගුරේ ආසාදන හැදෙනවාද? සෙම් ගෙඩි කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන නැත්නම් ටොන්සිලයිටිස්, උගුරේ සෙම ආසාදන නිතර හැදෙන කෙනෙක්ද? ඔබට ස්පීන සමාන ඇලර්ජික් රයිනයිටිස් කියන තත්වය නිතර තිබෙන කෙනෙක්ද? ඉතින් මේ වගේ රෝගීන්ට මැද කනේ සෙම එකතු වීම නැත්නම් ඔටයිටිස් මීඩියා නැත්නම් කනේ සෙම කියන රෝගී තත්වය සුලභ වශයෙන් හැදෙනවා.